Hallelujah, hallelujah, hallelujah. Jaya ve Jesuni, Jaya ve Jesuni. එහෙම කියලා ගායනා කරන්න පෙරහැරෙන් යන්න ලගලැස්සි වෙන්නේ කවද වගේ දවසකද නේ? පාස්කු ඉරිදා උත්තානය ගල් පරාගෙන ස්වාමීන් වහන්සේ උත්තාන වුණා. උත්තාන වුණේ ඔබව මාව අපි ඔක්කොමලම නැගිට්ටවගෙන තමයි. පාපේ පරාජය කළා මනුස්ස සංහතිය නැගිට්ටවලා දේව තාත්තට ආය බැඳීමක් ඇති කරන්න තමයි මේ ඒ උන්වහන්සේගේ උත්තානය සිදු වුණේ. ඉතින් උත්තානය කියන දේ මේ වසර 6ක් පුරාවට අපිට ලාංකික ජනතාවක් වශයෙන් කොළඹ පදවියේ විශේෂයෙන් ජනතාවක් වශයෙන් සමහරට හැමදාම දුකක් මතු කරන දවසක් බවට පත් කරා. ඒකට හේතුව තමයි පාස්කු ප්‍රහාරය. මේ පාස්කු ප්‍රහාරය තුල මේ බලාපොරොත්තු වෙච්ච මිනිස්සු ගොඩාක් දේවල් තිබිලා ඇති. සමහර වෙලාවට මේ බෝම්බය ගෙනල්ලා තියපු මිනිස්සුවත් හිතලා නැතුව ඇති මේ තරම් කාල කන්නේ දෙයකටද මම මේ මගේ ජීවිතේ කැප කරේ කියලා. නේ නමුත් මේ මොහොතේදී කොහොම හෝ සිදු වුණා ජීවිත ගණනාවක් බිලි වුණා. අදටත් ඒ දුක නිමිලා නැහැ. ඒ අඳුනාව තාමත් නිමිලා නැහැ. ඒ අසරණකම නිමිලා නැහැ. නමුත් මං අත්දැක්ක දෙයක් තියෙනවා. ඒ අත්දැක්ක දේ තමයි මේ නිර්දෝෂී ලේ වැගිරිච්ච ඒ දෙව්මැදුරු දෙක හරිම බලවන්ත විදියට මේ මොහොතේ තියෙනවා. මොකක්ද මේ බලවන්තකම? නේ ඔවුන්ගේ නිර්දෝෂී ලේ හැලිච්ච තැන ගිහිල්ලා යාඥා කරනකොට ඒ රුධීරය මේ මොහොතේදී තාමත් උත්තානය කරා මිනිස්සුන් අරගෙන යනවා. ඉතින් මම සමහර වෙලාවට මේ සමහර කේසස් මං යවලා තියෙනවා. මම කියලා තියෙනවා පුතේ මට කරන්න පුළුවන් එකම දෙයක් තියෙනවා මේ යන්න එක්ක කටුවපිටියට යන්න නැත්නම් කොච්චි කඩේට යන්න ගිහිල්ලා මේ පල්ලි ඇතුලේ මේ බෝම්බේ පිපිරිච්ච තැනට ගිහිල්ලා පුංචි යාඥාවක් කරලා එන්නකෝ මේ ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්නකෝ මේ ප්‍රාණ පරිත්‍යාගය වරුනේ මේ හැම කෙනාම මේ ඔක්කොම ජීවිතේ පූජා කරානේ. ඉතින් ගිහිල්ලා ඉල්ලලා එන්නකෝ ස්වාමීන් වහන්සේගේ දේව ආශිර්වාදය කියලා. මේ ඇවිල්ලා කියනවා ෆාදර් වැඩේ හරි ගියා ෆාදර්. ඒ ඇඟේ තිබිච්ච කුෂ්ඨේ නැතුව ගියා. එතකොට රත්තරන් ළමේ තාත්තේ පුතේ දුවේ මේ රුධීරයට තියෙනවා බලයක්. හැබැයි ඒ රුධීරේ නිර්දෝෂී රුධීරයක්. ඒ නිසා අපිට පාස්කුව කියන්නේ මේ මොහොතේදී අපේ දේශය තුල නිර්දෝෂී රුධීරය හෙළුණා වූ දවසක්. හැබැයි ඒ කියන්නේ මේ රුධීරයේ හෙළුවේ මේ මොහොතේදී ඒ කතෝලික සභාවට පණ දෙන්න මේ මොහොතේදී ඒ නිසා කතෝලික සභාව වැටුනේ නැහැ. කතෝලික සභාව තව ශක්තිමත් වුණා. මනුස්ස සංගතිය ශක්තිමත් වුණා. බෞද්ධ කතෝලික හින්දු මුස්ලිම් ඔක්කොම එකට එකතු වෙලා එක පවුලක් විදියට මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා. ඉතින් ඒ නිසා මේ මොහොතේදී අපි හිතුවත් මේක පරාජයක් කියලා නැහැ. ඒක සාමූහික උත්ථානයක් බවට පත් කරා. ඒ නිසා අදටත් මේ මොහොතේදී හින්දු මුස්ලිම් ඒ වගේම බෞද්ධ කතෝලික ක්‍රිස්තියානි මේ හැම කෙනාම මේ මොහොතේදී මේ පාස්කු ඉරිදා සිදුවෙච්ච සිදුවීම් වෙනින් දුක් වෙනවා විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් මේ සත්‍යතාවය වෙනුවෙන් තාමත් මොර ගහනවා. ඒ නිසා මේ ඇත්ත කියන්න මොකද්ද මෙතන උනේ කියන දේ ඇයි මෙහෙම කරේ කියන එකට කියන්න කියලා තාමත් මොර ගහනවා. ඉතින් අපි යාඥා කරමු ස්වාමීන් වහන්සේ තුල මේ මොහොතේදී ඇත්ත කියන දෙයක් කොහේ හරි තියෙනවා. ඇයි මෙහෙම වුනේ කියන දේ මිනිස්සු දන්නවා. නමුත් ස්වාමීන් වහන්සේට කියමු ස්වාමිනී මේ මොහොතේදී මිනිස්යන්ගේ ජීවිතවලට තව බලාපොරොත්තුවක් ඇති කරගන්න මේ මොහොතේදී උත්ථානය කියන දේ මේ මොහොතේදී උන්වහන්සේ තුල ලැබෙන තෑග්ගක් විදියට අපේ ජීවිතවල අත්දකින්න වරම් දෙන්නයි කියලා අද වගේ දවසක යාඥා කරමු. ඒ වගේම පාස්කුව ඒ ප්‍රහාරයෙන් මියදිච්ච ඒ සියලුම දෙනාට නිත්‍ය සැතපීම මේලට දීලා තියෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන් මනුස්ස මට්ටම තුළ ජීවතුන් අතර රෝගාතුර වෙලා ඇඳේ ඉන්න සහ අසරණ වෙලා ඉන්න ඒ සියලුම දෙනාවත් මානසික චිත්ත පීඩනයන් වලට ලක් වෙලා ඉන්න මුළු පවුලක් විදියට මේ මොහොතේදී අනාථ වෙලා ඉන්න දරුවන්ටත් දේව ආශිර්වාදයේ දේව බලය වැඩියෙන් ලැබෙන්න කියලා අද වගේ දවසක අපි විශේෂ ආකාරයෙන් ඔවුන් වෙනුවෙන් යාඥා කරමු. මේ කීදී අපගේ ස්වාමීන් වහන්සේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන්ම ඔබ සියලු දෙනාටම ලැබෙනවාමයි. සුබ පාස්කු මංගල්‍යයක් වේවා. ජේසුස් පිටයි.